සුබ දවසක් හැමෝටම ස්නැප් ඇන්ඩ් කුක් මගේ YouTube channel එකේ අවුරුදු කැවිලි මේසේ වීඩියෝ මාලාවට ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද අපි හදන්න යන්නේ අපි කවුරුත් වගේ කන්න කැමති මාෂ්මෙලෝස්. මාෂ්මෙලෝස් කියන්නේ හදන්න අමාරු කෑමක් කියලා ගොඩක් අය හිතන් හිටියට අපිට හරිම ලේසියෙන් අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හදාගන්න පුළුවන් කෑමක් තමයි මාෂ්මෙලෝස් කියන්නේ. මේ මාෂ්මෙලෝස් හදාගන්න අපිට ඕනි වෙනවා ජෙලටින් ග්‍රෑම් 15ක්, ඒ වගේම සීනි ග්‍රෑම් 250ක්, කෝන් ෆ්ලා එහෙම නැත්නම් icing sugar අපිට ඕනි වෙනවා. මේ දේවල් වලට අමතරව ඔයා කැමති නම් විතරක් ඔයාට කැමති ආහාර වර්ණක බිංදු කීපයක් පාවිච්චි කරන්න පුළුවන්. මුලින්ම ජෙලටින් ග්‍රෑම් 15ට තද රස්නේ උණු වතුර කෝප්ප භාගයක් එකතු කරගන්න ඕනි. මතක ඇතුව තද රස්නේ උණු වතුරම තමයි අපි පාවිච්චි කරන්න ඕනි. දැන් භාජනයේ පියන වහලා ජෙලටින් ටික විනාඩි කිහිපයක් පෙඟෙන්න තියමු. එතකන් අපි අපේ sugar syrup එක හදාගමු. භාජනයක් අරගෙන සීනි ග්‍රෑම් 250 එකතු කරලා ඒකටම වතුර කෝප්ප භාගයක් එකතු කරගන්න ඕනි. ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට තියාගෙන මුලින්ම අපි සීනි ටික හොඳට දිය කරගමු. මාෂ්මෙලෝස් කියන්නේ ඕනිම කෙනෙක්ට වරදින්නේ නැතුව හදාගන්න පුළුවන් කෑමක්. ඒ නිසා ඔයා පළවෙනි පාරට හදන කෙනෙක් වුණත් බය නැතුව මේ රෙසිපි එක try කරලා බලන්න. දැන් ඔයාලට පේනවා ඇති අපේ සීනි එක හොඳට බුබුලු දාලා උතුරනවා. මේ වෙලේ ඔයාට පුළුවන් ඇඟිලි දෙකට සීනි ටිකක් අරගෙන මෙන්න මේ වගේ නූල් ඇදෙන පදම තියෙනවද කියලා බලන්න. නූල් ඇදෙන පදමට සීනි එක රත් වුණාට පස්සේ අපි කලින් පෙඟෙන්න තියපු අපේ ජෙලටින් ටික එකතු කරගමු. මේ වගේ තද රස්නේ උණු වතුර ටිකක් ජෙලටින් එකට දාලා ජෙලටින් ටික ලේසියෙන්ම අපිට දිය කරගන්න පුළුවන්. දැන් අපි සීනි ටික සහ ජෙලටින් ටික විනාඩි 2-3ක් වගේ මේ වගේ හොඳට උතුරනකම් රත් කරගන්න ඕනි. ජෙලටින් සහ සීනි හොඳට උතුරනකොට ලිප ඕෆ් කරගෙන මම පෙනේරකින් පෙරලා වෙනත් භාජනයකට අපේ ජෙලටින් සහ සීනි මිශ්‍රණය එකතු කරගන්නම්. දැන් බීටර් එක අරගෙන බීටර් එකේ ස්පීඩ් එක ගොඩාක්ම වැඩි කරලා එහෙම නැත්නම් හයි ස්පීඩ් එකටම දාගෙන විනාඩි කිහිපයක් හොඳට බීට් කරගන්න ඕනි. මතක ඇතුව බීට් එකේ ස්පීඩ් එක උපරිම වැඩි කරලා තමයි අපි බීට් කරගන්න ඕනි. විනාඩි කිහිපයක් බීට් කරනකොට ඔයාලට පේනවා ඇති මේ මිශ්‍රණයේ තියෙන උක්කු ගතිය. මෙන්න මේ වගේ බීට් එකට ටිකක් අරන් බැලුවට පස්සේ කැඩි කැඩි වැක්කිරෙනවා නම් පදම හරි. දැන් අපිට කරන්න තියෙන්නේ භාජනයකට තෙල් ටිකක් ගාගෙන අපි හදාගත්ත මිශ්‍රණයෙන් භාගයක් එකතු කරගන්න. ඔයා හදන්නේ සුදු මාෂ්මෙලෝස් නම් ඔයාට සම්පූර්ණ මිශ්‍රණයම මේ වෙලේ එකතු කරගන්න පුළුවන්. මතක ඇතුව ඔයා ගන්න භාජනයේ හොඳට තෙල් ටිකක් ගාගන්න අමතක කරන්න එපා. මම අද සුදු පාට සහ රෝස පාට මිශ්‍ර මාෂ්මෙලෝස් හදන නිසා මේ වෙලේ රෝස පාට ආහාර වර්ණක බිංදු කීපයක් එකතු කරගෙන හොඳට මික්ස් කරගන්නවා. මතක ඇතුව මේ ස්ටෙප්ස් ටික ඉක්මනින්ම කරන්න ඕනි. මොකද මේ මිශ්‍රණය ඉක්මනින්ම ඝන වෙන්න බලනවා. මෙන්න මේ වගේ මට ඕනි පාට හදාගත්තට පස්සේ අපි කලින් ලෑස්ති කරගත්ත සුදු පාට මාෂ්මෙලෝ එක උඩට රෝස පාට ටික එකතු කරගන්න ඕනි. ඔයාට කැමති පාටක් මේ වෙලේ එකතු කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ ඔයාට පුළුවන් විදිහට භාජනයේ හැම පැත්තටම විහිදෙන්න අපේ දෙවනි පාට එකතු කරගන්න ඕනි. ඔක්කොම ටික එකතු කරගත්තට පස්සේ මේක කාමර උෂ්ණත්වයේ එහෙමත් නැත්නම් ෆ්‍රිජ් එකේ දාලා වුණත් ඔයාට සෙට් වෙනකන් තියන්න පුළුවන්. උඩටත් මම මේ වෙලේ icing sugar ටිකක් මේ විදිහට එකතු කරගන්නවා. මේ ස්ටෙප් එක අනිවාර්ය නැහැ. ඔයා කැමති නම් විතරක් icing sugar ටිකක් එකතු කරගෙනම මෙන්න මේ වගේ රැපේ එකකින් වහලා අපි අපේ මාෂ්මෙලෝ එක සෙට් වෙන්න තියමු. මේ ඔයාලට පේන්නේ පැය 5-6ක් වගේ කාමර උෂ්ණත්වයේ තියපු අපේ මාෂ්මෙලෝ එක දැන් හොඳටම සෙට් වෙලා තියෙන්නේ. මම මේ විදිහට මාෂ්මෙලෝ එක උඩට ඒ වගේම අපි කපන්න පාවිච්චි කරන බෝඩ් එක උඩට හොඳට කෝන් ෆ්ලා ටිකක් දාගෙන තමයි තියෙන්නේ. ඔයාට කෝන් ෆ්ලා වෙනුවට icing sugar උනත් පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ වගේ හොඳට කෝන් ෆ්ලා එහෙම නැත්නම් icing sugar වලින් අපි මාෂ්මෙලෝ එක හොඳට කවර් කරගන්න ඕනි. මේ විදිහට කරන්නේ මාෂ්මෙලෝ එකේ තියෙන ඇලෙන ගතිය අඩු කරගන්න. දැන් අපිට තියෙන්නේ අපේ මාෂ්මෙලෝ එක සමාන කොටස් වලට වෙන් කරගන්න. ඔයාලටත් පුළුවන් කැමති නම් මේ වගේ මෙෂර් කරගෙන හරිම සමාන කොටස් වලට වෙන් කරගන්න.
මාෂ්මෙලෝ කියන්නේ කොච්චර ලේසියෙන් හදන්න පුළුවන් කෑමක්ද කියලා දැන් ඔයාලට තේරෙනවා ඇති. මේක ඇත්තටම හරිම ලේසි. බය වෙන්න එපා. ඔයා හදන්න. අනිවාර්යෙන්ම හදලා බලන්න. දැන් මම වෙන් කරගෙන ඉවරයි කොටස් වලට. ඔයාට පුළුවන් දැන් මේ විදිහට පරිස්සමට කෑලි වලට වෙන් කරගන්න. ඇලෙනවා වගේ නම් පිහියෙත් කෝන්ෆ්ලවර් ටිකක් හරි අයිසිං සුගර් ටිකක් හරි ගාගෙන සමාන කොටස් වලට වෙන් කරගන්න තමයි තියෙන්නේ. මේ රෙසිපි එකට ඔයා කැමති නම් අනිවාර්යෙන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම තවමත් ඔයා අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා ඊළඟම තියෙන bell icon එකත් click කරලා මේ වගේ videos දිගටම බලන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මේ වෙලේ ආදරෙන් ඉල්ලනවා. කොටස් වලට වෙන් කරගත්තට පස්සේ ඔයාට පුළුවන් ආයෙමත් හොඳට icing sugar එහෙම නැත්නම් cornflour ගාලා අපේ කෑලි ටික හොඳට වෙන් කරගන්න. කෝන්ෆ්ලවර් ගෑවට පස්සේ මේක වෙන් කරගන්න හරිම ලේසි. දැන් මම ඔක්කොම කෑලි ටික කපාගෙන ඉවරයි. දැන් ඔයාලට තියෙන්නේ වැඩි icing sugar එහෙම නැත්නම් වැඩි කෝන්ෆ්ලවර් ටික බ්‍රෂ් එකකින් අයින් කරගෙන අපේ කෑලි ටික වෙන් කරගන්න. ඉතින් මේ රෙසිපි එකට කැමති නම් කලින් කිව්වා වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් එහෙනම් තවත් රසවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු.